හෙලෝ කට්ටිය කොහමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. මම ප්‍රාර්ථනා කරනවා හොඳින් ඉන්නේ කියලා. අපි දැන් ඇවිල්ලා ඉන්නේ වැලිමලට. වැලිමලට ඇවිල්ලා වැලිමඩින් යනවා දැන්. අපි කීන කැලේ බස් එකක් අරගෙන නාරංගලට. ඔයාලට සුපුරු තැනක් එන්නේ නැති. ඔයා මගේ වීඩියෝ එක කලින් බලලා තියෙනවා. මගේ පළවෙනි කැම්පින් එක තමයි නාරංගල. නාරංගල යන්නේ දෙවෙනි වතාවක්. මම ආසම කරන තැනක් තමයි නාරංගල. මාත් එක්ක ඉන්නවා මගේ යාළුවෝ ටික. ඇවිල්ලා අපේ රවිඳු ඉන්නවා, රුසිරු ඉන්නවා, පුලිත් ඉන්නවා, මොවිෂ් ඉන්නවා. අපි ටික තමයි අද වීඩියෝ එක කරන්නේ, බ්ලොග් එක ගන්නනේ. අපි මෙතන දැන් කෑම කන්න ඇවිල්ලා ඉන්නේ. කෑම කාලේ මීදුම මෙහෙන් මුන් තුන් දෙනා මෙහෙන් රවිදු. දැන් වෙලාව කීයද? ඈ 5යි කාලයි. අදත් එනං කැම්ප් එක පොඩ රෑ 10 11 වෙනවා යනකොට අදත් හරි මේ බැලලා තියෙන්නේ ඔක්කොම ආයේ ලොවෙන්න දෙන්න සඳ බොඳ වෙන්න ඔක්කොම වීදිනේ ඩ්‍රයිවර් වෙන්න මේ කරලා ඉන්නවා පොඩ හයිය යන ඩයල් එක මාර මීදුමක් තියෙන්නේ ආයේ කියන්න දෙයක් නැහැ යමු අපි ගිය පාරත් හයික් එකේ පටන් ගන්නකොට 5යි මේ පාර හයික් එකේ පටන් ගන්නකොට 5:20යි ගමන හන්තයක් තමයි තියෙන්නේ පට්ටම සතුටුයි පට්ටම ආසාවෙ යන ගමන මගේ වටේටම තියෙන්නේ මීදුම ඉස්කෝලේවත් පේන්නේ එන්න නැද්ද යම් සුන්දරකමක් සුන්දර හායි පුතා මෙතන හරි මම මේ මාමව දන්නවා ගිය පාරව මතකනේ එන yang ada නම් ගොඩක් පරක්කුයි දවස අපිට පරක්කුනේ බා මේ අර ටෙන්ට් මොකද්ද මේ ට්‍රේන් එකයි එතන තමයි පරක්කුනේ බා වතුරක් තියෙනවා පිළිසෙදී මගේ පිටිපස්සෙම තියෙන මීදුම මාරු මීදුමත් එක්ක හැමදාම බැඳීමක් තියෙන්නේ කොයි ගියත් මීදුම අපේ ගයිස් අපේ සෙට් එක කැම්පින් වලට යනවා තට්ටමුණියා තට්ටුවන් ඉන්නකෝ මේ hold on buddy yeah adiya and yeah nada oh as go yeah මෙච්චර දවස් ගානකට වැහැලා නැහැ අපි එනකොටම අදම වැස්සව අයින්න ගත්ත අදම
ලිස්සනවා බලාගෙන. ආ අම්බෝ කොහොමද මේදුම? මම බල කලිසම් මොකෑ මේ කියලා. බෙල්ට් එක තියෙනවා කලිසම් බෑලා. ඒ බෙල්ට් එක මේදුම එකපාරට නැතුව ගියා නේද? ආඩ මේදුම නැතුව මට ලස්සනන්නේ. ඈද? මේදුම මල් පිටේ මල් ඉතින් කන්න පේනවා ටික. අපිට ගෙනේ හතෙන්ට යන්න තියෙන්නේ. පිය මත පිය තබමින් ඉන්නේ. දරිදේ අරක vlog එකේ දායි බල. දාන බලහන් මට මම මෙහෙම වැද්දොත් ඇද්ද දර ගහනවා වදින්න ඕනේද? දාන. අර ඒක කබ්බසිංග. ඒක කබ්බසිංග. ඒ මොකද්ද එතන වැරදුනේ? පළවෙනි chance එක ඔච්චර දෙන්න උඹට ආයි කැට සින්දු කියන්න බෑ. මේ දිගටම ඇවිල්ලා අපි මෙතනින් අපිට හම්බ වෙනා බුදු පිළිමයක්. එතනින් මෙහෙම ගියා. මෙහෙම උඩට ගියා. මට තා පුළුවන්. නමුදු උනාම දෙන්නම් එතකොට ගන්න. මෙන්න මේ පාර තමයි යන්න තියෙන්නේ. හේ හේ. අන්න අන්තිම තැන. අතන තමයි අපි නතර වෙන්න ඕනේ. යමු. මේ දවස්වල එනවා නම් කොහොම පරිස්සමෙන් එන්න ඕනේ. මොකද කියනවා නම් පාර ලිස්සනවා මාරේ විදිහට. තාම අර යන ටික අතන ඉන්න අපේ නක් දන්නේ. මවුන්ට්සියට චොක්ලට් එකක් කාලා එනවා. ඉතින් හැබැයි අපි උඩ යනකොට මම පරක් වෙනවනේ ඉබ. එකක් නම් මදි ඉතින් ඈ. එකයි දෙන්නේ. අවහයි. අදාගලන්නේ. තුන බෙදාගෙන යන හැමෝටම. මමට එක. කෑනද? නෑනේ. මේ උඹේ කකුල ගන්නේ උදෙස්. මේ. මේ. ඌ කන්නේ බං චොකලට්. අනේ බුල. අපේ එන ජීවන්. යන්ද? වූ! What are you eating? අඩෝ රේව් නැද්ද බං තාම? පහක් කෑවා. මං එකයි කෑවේ. මට උඩට ගිහිල්ලා හම්බෙමු. මේ ටික දැන් කළුවරයි අපි ඉක්මනට වීඩියෝ කරගෙන ඉන්න බෑ. ඉක්මනට උඩට යන්න ඕනේ. ගිහිල්ලා උයන්න ඕනේ. මං ඇවිල්ලා දෙන්නේ ඉදා. මං එනවා. Vale. ඔෆ් කරපන්. මේ මෙතනින් කරේ. උඩට ඉන්නවා. අපි දැන් උඩට ආවා. ටයිම් එක කීයද බා උඩට එනකොට? අපි එන්න පටන් ගත්තේ 6ට නේද? දැන් මචං එහෙම 7:20 ගෙන අපි එද්දි 7:10ට. 7:10යි. මෙතන අර කොල්ලෝ ටික නම් ටෙන්ට් එක ගහගෙන ඉවරයි. දැන් අපි ගහන්න එතනක් බලනවා. 7:20 වෙද්දි උඩ. දැන් අපි බලමු ඊළඟට අපේ චෙෆ් ගේ මොකක්ද ඒ? චිකන් මීට්බෝල්ස් පැකට් එක. ස්පැගටි එක. ඒක කාලා අපි රස බලමු. ඔන්නෝම හදුනේ. අද අපිට මේ ටයිම් එක මදි වුණා. ඒ කියන්නේ ට්‍රේන් එක කෑවා නේ බං. අපි ට්‍රේන් එක කෑවා අපිව. අපි ට්‍රේන් එක නිසා තමයි අපි ගොඩක් ටයිම් කරක් වුණා. දැන් අපි උඩ ඉන්නේ. උඩටම ඇවිල්ලා ඉන්නේ. පේන්නේ නැහැ ලයිට්. පේන්නේ නැහැ. ඒකෙන්ම තියන්න අවුලක් ඒට උඩට තමයි අපි බලා ගන්න ඕනේ. අපි ස්පැගටි එක හදන විදිහ අපි මේක දානවා. නමුත් හෙට උදේට තමයි අපි ෆුල් රිවිව් එකක් බලන්න වෙන්නේ. එළිය හොඳටම වහිනවා. දැන් අපි මෙතන ඇතුලේ කැමරා හදන්න හදන්නේ.
පුලිත තමා පෙච්චෙස් ඔන්න එන ස්පැගටි එක හදිලා ඉවරයි දැන් දැන් කන්න තමා තියෙන්නේ අපිට තාම රස කරනවා අඩෝ මෙහෙ වැටෙන චීස් කෑල්ලක් ඒක ඕනේ මට චීස් දානවා සොසේජස් වදින්න දිනවා තව ඒකට කුණහුවියෝ අඩෝ සොරින්ද ඉස්සල්ද හෙලෝ ගුඩ් මෝර්නින් කට්ටිය කොහමද ඔන්න උදෙන්ම නැගිට්ටා දැන් වෙලාව 6:00යි මාත් එක්ක ඉන්නවා එළියේ මොයියා අපේ අනිත් අය ඇතුලේ ටෙන්ට් එකේ රවිදු උඹලා එළියට එන්නේ නැද්ද වරෙන්කෝ සීතලයි වා මාරම සීතලා කැම්ප් ටෙන්ට් එක ගහුවේ මෙතන අපි ඊයේ රෑ ගොඩක් දුරට ඊයේ අපිට ගොඩක් වීඩියෝස් ගන්න බැරුණා මොකද කියනවා නම් මාර විදිහට වැස්සා පොඩ පරක් වුණා 7:00 උඩට එනකොට මෙන්න මෙහෙමයි අපි හිටපු පරිසරය මෙතනින් උඩ කෙලින්ම ඉතින් මීදුමයි කන්දයි අපි යන් මෙතන උඩට අනිවාර්යෙන් දැන් යන්න ඕන උඩට යන් කොත්තුමියක් කාලා තේ එකක් බීලා අපි එන view එක බලන්න යන්න කෑම එක අදලා ඉවරයි දැන් අපි දැන් කෑම එක කාලා හැම යන් උඩට කොහෙටද ගෙදර අස් කරගෙන ෆොටෝ පාරක් ගහලා අස් කරගෙන ඔක්කොම කරගෙන අපි යන් ගෙදර බලන්න කැම්ප් එකේ අන්තිමට අපේ නයිට් කැම්පින් එක දැන් අපි උඩට යනවා වෙනවත් දන්නේ නැහැ පිටිපස්සෙන් තියෙන කන්ද අපි දැන් උඩට යනවා කට්ටිය උඩට ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගහලා ඊට පස්සේ අපි දැන් හැම පල්ලෙහාට බහලා අද මේ පෙන්වන්න විදිහක් නැහැ සන්රයිස් එක මොකද මේ වහිනවා මීදුම වැස්ස නිසා තමයි ගොඩක්ම අපි එන යන් උඩට ලිස්සනවා yes ඒකට කොපිරයිට් වදින්න තියෙන හදලා තියන් මට පේන්නේ මන් නිකන් මේ කරකෝන විතරයි වා උඩට මාව දැන් වෙලාව 10:50 ගානක් අපි දැන් මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරනවා මෙතන කැම්ප් කරන්න උලන් ගිය පාර අපි කැම්ප් කරේ මෙතන නොදැනුවත්කමට මේ කැම්ප් කරනවා නම් අකුණු ගහනවා රිස්ක් එකක් ගන්න බලාගෙන අපි කැම්ප් කරන්න ඕනේ මොකද මේ උඩ මෙතන සයිඩ් එක අකුණු ගහපුවාම වහිනකොට මේ එනවා අකුණු ඒක නිසා මෙතන කැම්ප් කරන්න බෑ කරන්න පුළුවන් මම අවසර ගන්න කියලා දෙන්න නමුත් මේ ඒක රිස්කි වැඩක් ඒක නිසා කැම්ප් නොකරන තරමට තමයි හොඳ ඊට වඩා පල්ලෙහාට පොඩි තියෙනවා ලස්සනට ගන්න මීදුම කියන්නේ ඉතින් අතන ඉන්නේ 3 දෙනා කැම්ප් එකට නම් පේන මට පේනවා ලාවට මේක පට්ටම ලස්සන තැනක් මාරම ලස්සනයි එන දවස් ඉඳලා ආපු වෙලාව ඉඳලා මීදුම විතරයි මීදුමයි මේ කන්දට ආවනවා කියන්නේම මීදුම පට්ටම ලස්සනයි මාරම ලස්සන තැනක් අපි එහෙනම් මෙතනින් පල්ලෙහාට යන්න ඕන දැන් අපි ෆොටෝස් ටිකක් ගන්න දෙනවා ෆොටෝ ගන්න ටික අපි අන්තිමට වීඩියෝ එකේ කැප්චර් කරන්න අපි අර කට්ටිය මෙතන පේනවද දන්නේ නැහැ අපි ගිය පාර ගැහුවේ මෙතන ගැහුවේ දැන් ඒවා හේදිලා ගිහිල්ලා ඔක්කොම කන්ද පොඩ්ඩක් විනාශ වෙලා තියෙන්නේ දැන් පොඩ්ඩක් නෙමෙයි හේදිලා යනවා මාරම ලස්සනයි මීදුමත් එක්ක අපිට අපි ඉන්න දනවත් හොයාගන්න බැරි වුණා මම උඩට ආවා ඉක්මනට වීඩියෝ එක කරන්න ඕනේ හින්දා අර කට්ටිය පල්ලෙහා ෆොටෝ ගන්නවා දැන් තව ටිකකින් ෆොටෝ ටික ගහලා අපි යනවා මගේ වීඩියෝස් සෙට් වුණත් නැත්නම් ඔයාලා බලන්න මාත් එක්ක ඉන්න
දිගටම රැඳිලා ඉන්න. ඉස්සරහට හොඳ වීඩියෝස් ටිකක් වැඩේ. මොකද කියනවා මේක බෑක් ඔක්කෙම බහලා කරන්න ඕන දෙයක්. subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක touch එකේ ඉන්න. share පාරක් දාන්න. share කරන තරමට තමයි මට views එන්නේ. අපි එන යන්න. අන්න අපේ විදුරු කැල. ඔයාලට බා පේනවද? මීදුම ගියා. අතනරු අතවනනවා. මේ ආයි මීදුම ආවා. නැවතත් මීදුම කරලියට. ඔන්න ඔහමයි නාරංගල කැම්පින් එක ඉවරුනේ. එහෙනම් බුදු සරණ ජයවා පරිස්සමෙන් ඉන්න. බයි.